ඔබට දේශ පිහිටයි. අද ඥානකාන්ති සිතුවිල්ලත් එක්ක භාවනා කරන්න මම හිතුවේ ඇත්තෙන්ම මේ ඔබ දකින්න අඹ පොකුර දිහා බලන්න. සමහර වෙලාවට මේ අඹ පොකුර මේ ආකාරයෙන් ගහක රඳව ගන්නට ඒ ගහ ශක්ති සම්පන්න වෙන්න ඕන. ගහ පොඩි කාලේ මෙහෙම අඹ එන්නේ නැහැනේ. ඉස්සර වෙලාවම ගෙඩි එන්න කලින් ගහ හැදිලා ඉන්න ඕන. ඒ ගෙඩි වලට ඔරොත්තු දෙන්න පුළුවන් විදියට. ඒ නිසා ඔබේ ජීවිතේ ක්ෂණික ප්‍රතිඵල එන්නේ නැහැ. කලබල වෙන්න එපා. ඉස්සර වෙලාවම ප්‍රතිඵල දරා ගන්න පුළුවන් විදිය මිනිස්සෙක් නිර්මාණය වෙන්න ඕන. අනේ ඒකට අඩුපාඩුකම් හදාගෙන හොඳ ගතිගුණ වගා කරගෙන අන් අයගේ අනුශාසනාවල් උපදෙස් අහගෙන ඔබව නිර්මාණය කරගන්න ඊට පස්සේ ඔබේ ප්‍රතිඵල දරා ගන්න පුළුවන් මිනිස්සෙක් බවට ඔබපත් වේවි. අපේ දේශ පිහිටයි.